ඇත්ත සර් මේ රාවණා ගැන කියන කතා. වං ඇලෙන් දකුණු ඇලයට හැරුණාන් පස්සේ තමයි සුනාමිය ආවේ කියන්නේ. මාර පොරන්නේ ඌ. කොයි වෙලාවකර නැගිටිනවා කියලා තියෙනව නේද සර්? එහෙම නැගිට්ටොත් එහෙම මාර මගුලක් තමයි වෙන්නේ නේද? නිදාගෙනම ඉන්නවා නම් හොඳයි. මාර මෑන් කියනවා නේ සර්. සර් සිල්වා මාත්‍යාත් හරියට බොරු කියනවා නේ සර්. අර බඩ උඩ ගලක් තියලා බොරයක් දැපු කතාවක් කිව්වේ. බොරු නේ සර්. එනවා. අම්මට උගන්න. good morning sir. කවුද යකෝ අර අලවංගු පාරමැති දෙම්මේ යකෝ මං සුගර් කාරයා. තුවාල වුණාම සනීප වෙන්නේ නැහැ. බඩුවක් ගත්තාම තිබ්බ තැන තියන්න බැයිද? අරන් තියපම්. රත්නායක සිල්වා මාත්‍යා කතා කරනවා. මුන් කිසි වැඩක් නැහැ සර්. ඔෆිස් එකේ වීදමෙන් පයුස් කෝස් එකක් කළා. සේවය කාර්යක්ෂම කරන්න කියලා. මුන්ට වීදම් කළ වැඩක් නැහැ සර්. සර් උඹ කළා නේද? පයස් කෝස් එක. කළා සර්. මොකද පයස් කියන්නේ? සෙයිරි සෙයිතොන් සෙයිකෙත්සු. ඔව් මොකද සෙයිකෙත්සු කියන්නේ? මොකක් හරි දෙයක් ගත්තාම ඒක ආපහු බඩු එතනින් තියන්න ඕන. දැන් තිබ්බද? මාංචු කුට්ටම් පහක් තිබ්බා. එකක් අඩුයි. හොයලා තිබ්බේ. එක්කෝ එක දාපු එක එකත් එක පැනලා ගියා නැත්නම් තොපි කොහේ හරි තිබ්බා. සර් ඇයි තිබ්බනේ? යන්ත මේ මොකද මන් දන්නේ නැහැ. ඉතින් වානේ බඩු බාරු වින්නේ. ඒ උනාට මං එපා වා කියන්න. සර් මුන් බඩු ගැන කිසි පරිස්සමක් නැහැ සර්. ඇන්ටි එකක් ගිනහම ඇන්ටි එක සීසී එකට. බේතල් පැකට් එකක් ගෙනාවම මුන්ගේ රැවුල් බාන්නයි මයිල් බාන්නයි කියලා එක එක උස්සනවා. මං එපා ඕකට වා කියන්නේ. සර් තමයි ඕම නරක කරන්නේ. මොනවක් කියන්නේ? සර්ගේ මනුස්සකම වැඩිනේ. දම්බරද? මේ පළෙන් බය යන්නේ. හොයලා දීමල්ලා. මිත්‍රාදීන්ට දී තිබූ කාලය අද එනම් 21 වන දින පෙරවරු 10ට අවසන් වන බවත් මෙතෙක් හඳුනා නොගත් සියලුම මෘතදේහයන් ආගමික වතාවත් වලින් පසුව අවසන් කටයුතු සඳහා සූදානම් කරන බවත් රෝග මර්ධන විශේෂ ඒකකය තවදුරටත් සඳහන් කරනවා. ලොඹකර ආම්බයෙන් උපම් පස් පඩිය උස්සල ගන්න ළමයින්ගේ ඉස්කෝලේ ඇඳු පෙරහැරේ නටන ඇඳු අලුත් අවුරුද්දට අලුත් ඇඳු උස්සල ගන්න මගුල් තුලා වලට මගුල් ඇඳු ඔක්කොම ඇහුවේ මේ හරි ගන්නකෝ ලබු විවරණබදු බවම පා ඔය කෙහෙල්මල් බෙරිගඩියත් එක මොකවත් කරන්න බෑනේ. ඔක දාන්නකෝ පැත්තකට. ඒක කොහේ ගලවන්නේ? ඒක ගලවන්න බෑ. නුගරු කමුලමරු මේකට අවුරුදු 47කට වෙන්නේ. මොන 40ද ඊටත් වැඩියයි. ඔක වහන්න. අපේ ගෑණි මලාට පස්සේ මම මැෂින් එකට අත තිබ්බේ. මෙයා නියම් බඩු. මෙයා ඉංග්‍රීසි බඩු. ඔය දැන් තියෙනවා වගේ චයිනා බඩු නෙමෙයි මේවා. යකඩ ගොඩවල් තමයි තියෙන්නේ. ඔය පරණ යකඩනේ. ඔබ කිය පන ඔබ රැකදෙන් එයහනි. ඕක දෙන්න. හොඳට වඩිතම් කරගන්න. උඹට හින්දායි දුන්නේ. හරි. හොඳ? මම විකුණුවා හරි. ඔන්න ගන්න. හරි. හරි බොස් අපි ගියා. හරි. අප්පා විකුණුවා කියලා හිතන්න එපා. ඔයා හිටියා කියලා ඔයාට වැඩකුත් නෑ මට වැඩකුත් නෑ. දෙන්න නෙමෙයි හිටියේ. ඉහියෙන් ඉන්න අමාරුයි ඒකයි. බුදුන් නොදකතුර කුරයට වැඩියා. සතුනාගේ හැමරෝ සුදුරු කරලා.
ජයන්ත! ජයන්ත! ඔය පල්ලෙහා තියෙන ටැප් ටික වහපන්. හරි වැව්වා. මොකද? ජයන්ත! ඔය ටැප් ටික වහපන් පල්ලෙහා තියෙන. මොකද්ද? ඔය පල්ලෙහා තියෙන ටැප් ටික වහපන් මට නාගන්න. වැව්වනේ අප්පා. සිල්ල මහත්තයා ගෙනාද? බඩු එතකොට කනේ එතකොට කනේ. ඕම ඇතුළ දැන් මේ රත්නායක ඔය ආප්‍රිකාට එන්නේ ඒ කියලා. තමුසුකු දැන් මේ නෝ කො මේ කැයි වැලි ඔක්කොම ගෙනවනේ. ඔව් සර්. දැන් ප්‍රශ්නයක් නැහැ. නෑ සර්. මේගොල්ලෝ පැහැදිලි කරා නේද? ඔව්. මොකක් කරේ ගැටලුවක් තියෙනවද මට කතා කරන්න. දැන් බලන්න. ඔයි අත මොනවද ඔයි මේ? දැන් ගෙදර තිබ්බ ෆ්‍රිජ් එකයි වොෂින් මැෂින් එකයි වාරි කිව්වා කිව්වේ නැහැ කියලා ගෙදර ගෑණියෝ බය කළා මොන් අරන් ගිහින් සර්. එහෙම කියන්න පුළුවන් සර් අපේ බඩු. අනික පහසු ගේම එක වෙන ගෙවන්න කියලා තියෙන අපිට පහසු විදියට සර් අපි ගෙවන්නේ. මං කියන ගත්තා. ඔව්. තව යාව කීයද? දෙකමාරයි. මට ගන්න ආරින්න. ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. හොඳයි මේ සූදානම් කරගත්ත දැහැත් ගිලම්පස මතක වස්ත්‍ර භික්ෂු ප්‍රමුඛ මහා සංඝයා විශේෂ පූජා කරමි. පූජා වේවා. එයින් අත්වන කුසල කර්මයන්ගේ බලයෙන් මේ අකාලේ මේ යන්නට යෙදුණු ප්‍රාණකාරයන් කී දෙනෙක්ද සිල්ල මහත්තයා? 21යි අපේ ආමතුරුනේ. මේ අකාලේ මේ යන්නට යෙදුණු ප්‍රාණකාරයන් 21 දෙනාගේ මතු උපදින ආත්මයන්හි මෙවන් අකල් මරණයකට නැවතත් ලක් නොවේවා. කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණය සාක්ෂාත් කරගන්නට හේතු වේවා වාසනාව වේවා කියලා අපේ හිත්වල ධාරණය කරගෙන දැන් අපි පැම් වඩමු. ඥාතීන් පුතාලා ඔය දෙන්න. හා මම මේ ගාථාව කියනකොට ඔය මේකෙන් වක් කරන්න දැන්. යතවාරිවා පුරා පරිපූර්ණතු සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. යතවාරිවා පුරා පරිපූර්ණතු සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. යතවාරිවා පුරා පරිපූර්ණතු සාගරං ඒවමේව හිතෝ දින්නම් පේතානං උපකප්පති. හා ඔක තියන්න ඕන පැත්තකින්. හරි සිල්ල මහත්තයා එනවා. හා සුවපත් වේවා. හොඳයි මං ගිහලා සුවපත් වේවා. හා ඔය ටික අස් කරලා ලෑස්ති කරපළා. සිල්ල මහත්තයා පෙට්ටි එකවත් දාලා අවසාන කටයුතු කරන්න තිබ්බනම් තමයි ඉතින් හොඳ නේද? අපේ ආමතුරුනේ බෑනේ. බෑ කොහෙ කියලා කරන්නද කොච්චරක්ද නේද අපේ රට පුරාම කරන්න බෑ. මේ වැඩෙන් පස්සේ මේ මෙව්වට මොකද කරන්නේ? කෝකනට් ටික දුවත් තියාගන්නවා. මේක දැම්මම ඉවරයක් වෙන්නේ නැද්ද සිල්ල මහත්තයා? හෙට ඉවර වෙනවා 21ටම තිබ්බේ. ඔය පුදු පූජා කළාට පස්සේ ඕක ඉබේ ඇట్లේ. නෑ වෙන එකක් නෙමෙයි අපේ අර පොඩි උන්නාන්සලා දෙන්නෙක් ඉන්නවනේ විශ්වවිද්‍යාලේ. ඔය කොල්ල කෙල්ලෝ එක්කමනේ ගැවසෙන්නේ මට බයයි මේක බෝ කරගනී කියලා. එහේ. අය කවුරුවත් කියලා ඉන්නවද මවත් පියාත් දෙකම මමනේ. එහේ. මේ වැඩි හිටියන්ට ඕක වැළඳෙන තත්ත්වයක්. අඩුයි අල්පයි. දැන් මම මේ කලින් යන්නේ ලොකවඳුර පෙන්නන්න දොස්තර අපොයින්ට්මන්ට් එකක් ගත්තා. තාම ගුණයක් නැද්ද අපේ ආමතුරුනේ? මං කිව්වට කළා බලන්න. අමු කරවල ගෙඩිය හිස්පරට වළඳන්න කියන්නකෝ. හැබැයි ඉතින් ටිකක් අමාරු තමයි උනාට සීනි බහන සුටුස් කාලා. නෑ දැන් මෙන්න මේ වෙන තත්ත්වයක් උද්ගත වුණානේ එකපාරටම. වෙන තත්ත්වයක් කිවි? නොගුණේට වාගේ ආවනේ. 100ක් පොතක් නැතුව ගියා. සැටලිමක් තියනවා විකුණ ගන්න බලන්නකෝ. සැටලිම අපේ විහාර මන්දිරයට දාපු මහ ලොකු සැටලිම
අනේක චුට්ටක් විකුණ ගන්න බලන්න. මම බලන්න. මම යනවා සිල්ල මහත්තයා. වඩින්න මාත් එන්න. මට නම් මේ සිද්ධ වෙන දේවල් සැකයි. පණ නහ ගන්නවා කියලා ඔහොමත් මොන්ගේ බොරු. අපිටත් මෙව්වට හවුල් වෙන්න උනානේ අප්පා. සංසාරේ දරු දුකනේ ඉතින්. ඔය අර පැත්තට හිමින් කපලා ගන්නවකො තියාගෙන ඉන්නේ. ඔය මිනිස්සු යටනේ. මොන තරම්නම් දුක් අන්දරාවක් පුරනවා ඇද්ද? අකල්ලා ගන්නවා. මොනවා වුණත් අම්මලානේ ඉතින්. මේ එකෙත් දඟලනවා ගැහුණා සර්. අර වාහනේ ඇවිල්ලා ෆොටෝ බලලා. සර් මොකද උත්තෝ? සර් නිකුවා. යා ෆොටෝ එක. ෆොටෝ එක නම්බර්. Itang. Ya, අපි වට එම. වැඩේ කරු. අනේ මීන පටවන්න දුන්නේ. ඔව් සම් මීන නම් පටවන්න බෑ. නෑ අපි වැඩේ කරු. සුදුසු මම හම්බ කරන් කනවානේ මම කතරගමට බාරිකුත් තියලා තියෙන්නේ සර්. මේ මං මේක චිකන් කැල්ලක්වත් ගෙනියන්න නැටිල්ලට අවගෙන ඉන්නවා. මීන නම් නෙමෙයි තව වාහනයක් ගන්න බෑ අපි නැත්තම් කුලියට. මේ වීදම් දෙක මොන මගුලක්ද බං? බලනවර මොකද කියන්නේ කියලා? කීන දාන්නකෝ. මේ කොල්ලෝ පටවල්ලෝ මේ මොන හු බලන්නකෝ. මොකද? මොකද? අනේ සර් මිනි පටවන්න බෑ ඉතින්. දැන් ඔබ කිව්වේ නැද්ද? මේ කිව්ව කියන්නේ? ඉතින් බලන්නකෝ සර් මේ කියන දේ තේරෙනවද කියලා? තේරෙන්න කොහොමද කියන්නේ? කතා කරන්න පුළුවන් මිනිස්සෙක් කියවන්න බෑ. අනේ තේරෙන්න කොහොමද කියන්නේ ඕන? මං හිතේ මේ බඩු පටවන්න එන්න කියලා. අනේ බඩු පටවන ඉරුණා මේ මිනි ටික පටවන. මේ ටික පටවන්න සර් මිනි නම් පටවන්න බෑ. බඩු ටික පටවනවා ඊට පස්සේ මිනි ටික පටවන බලලා. අනේ මේ අනේ පාස් පොඩ්ඩක් අහන්න. මේ සර් බඩු සර් මිනි පටවන්න බෑ සර්. අනේ මිනි පටවන්න බෑ සර්. මිනි නම් පටවන්න දෙන්න බෑ සර්. දැන් හරියට ෆොටෝ බා. ෆොටෝ බා. අල්ලා මේක පොඩ්ඩක් හරි සර්. ඒ සර් මොනවාද පටවන්නේ? මේ ගෙදර යන්නේ හිටියේ සර්. ඒකයි ගෙන්න ගත්තේ. යමි ගමන් බායියා. තමසර පිස්සුද මනසු? අනේ ඒව කරන්න එපා සර්. ඔයි මේව පටවන ගෙවල් වලට යන්න පුළුවන්? බායියන් සර්.
එන එනක බම්බා ගන්නවා. thank you sir. විල්සන් මේක ලෙයිලා. බොබට රිවර්ස් කරන්න. සිල්වා අර බලලා මොකද කියලා මොකද මේ? වල දාන්න හැදුවේ මේ තුම්මන් අන්දියකට ගෙනල්ලා පණ පිටි පුච්චලා දාන්න කිව්වා. අපිට කිව්වේ නම් 20ක් අරන් ගියන් කන්දක් උඩ වල දාලා පණ පිටින් එකෙක් අරන් ගිහින් එතන ඉන්න. අමාර පැතිරු වෙනස් නේ. කට්ටියකට කියලා දෙන්නේ ගඟට දාන්න කියලා. අමාර පැතිරු වල ගස්වල එල්ලන්නේ. ඔව්. ඒක එහෙම තමයි. යනවා. යා. යා. අන්න පැන්න. අපිට කවදාකවත් මේ හොරකම නවත්තන්න වෙන්නේ නැහැ. හොඳයි. හැබැයි එකක් මතක තියාගනින්. අත්තේ පොල්ලි රට්ට පේන්න කලින් ඔබ මෙතනින් පිටත් වෙලා ගිහලා වතුරකට බහින්න ඕන. දෙන්න එපා ඉල්ලුවට කොපොලියකට හැරෙවිතිය. ඒක අපි ගන්න ඕන. ගන්න ඕන. එහෙම නැතු හරියන්නේ නැහැ. නාහලා ගාලා. අරිමි වාසදෝස් ඉසිංගලවා. උතේම ලෑතියා. මේක අනිත් අර වගේ මේක අමාරු වැඩක්. මේක පාන්දර අපි රැකලා කරන්න ඕනේ. ඔක්කොටම ඉස්සෙල්ලා පුතේ අපි උණා පුළුවක් අල්ල ගන්න ඕනේ. යකෝ මම කියන එක මේ රෙදි ටික ගෙට ගනින්කෝ බං. ඒක හැමතිස්සෙම ආවෙන්නේ.